ඒකේ හින්දා අන්ත දුකක් ගෙනින්නේ ලොකු අයියා. ඊයේ ලොකු අයියා කිව්වේ මාව කොළඹ පැත්තේ ඇවිදින්න එකයි යනවා කියලා. මුහුද පෙන්නනවත් කිව්වා. සද්දවත් බලන්නත් එක්කනවා කිව්වා. ලොකු අයියා එනවා. අනේ මන්ද පුතේ. ඔබ කවදා වෙනකම් මේ දුක් විඳින්ද? මම මැරිලා ගියා නම් හොඳයි කියලා හිතෙනවා මීට වඩා. මට දුක උඹයි උඹේ නංගි කියන්නේ. ඒකි තාම 6ක් 4ක් දන්නෙත් නෑ. තාම චූටි වයසනේ මගේ පුතේ. ඒ කිසිම දෙයක් තේරුමක් නෑනේ. අප්පච්චි අපිටත් කවදා හරි හරියයිනේ. හැමදාම මෙහෙම ඉන්නද අප්පච්චි? මං ගිහිල්ලා එන්නද? පරක් වුණොත් එහෙම ඒ දර පරණ එක වෙන කාට හරිද? අද නම් එකට හරිම ආසයි පුච්චි. දරලෑලි සෑහෙන ප්‍රමාණයක් තිබ්බ පලා ගන්න. ඒක සල්ලිත් දෙතයි. ඒ ගානේ ඇති අප්පච්චි. අප්පච්චිගේ බෙහෙත් වලටයි චුට්ටිගේ ඉස්කෝලේ ට්‍රිප් එකේ සල්ලි වලට. චුට්ටි කෝ අප්පච්චි? මම හිතන්නේ ඔය අර පන්තියකට ගියා වෙන්නේ. මගේ ඇඟ පොත ගොඩාක් රිදෙනවද නෑ පුතේ? ඔබට මං එදා කිව්වනේ. ඔය වැඩ කෙරිල්ල නවත්තලා තියෙන විදියට කාලා බීලා ඉමු කියලා. කොහෙද අහන එකක් ඈ. මේ රාක්කේ තිබිලා මට ටිකට් එකක් හම්බ වුණා. හරිනේ අප්පච්චි. මම ඊ ටිකට් එකක් ගත්තා. අපිට දෙයියෝ බලයිනේ අප්පච්චි. එතකොට නම් අප්පච්චි චුට්ටි මම රජ මැදුරක තියාගෙන ඉන්න අප්පච්චි. චුට්ටි ඉස්කෝලේ වැඩ හොඳට කරන්න ඕන. චුට්ටි හොඳට ඉගෙනගෙන ලොකුනාම ටීචර් කෙනෙක් වෙන්න එපා. තේරුණාද? ලොකු අයියේ අපේ පන්ති ආයේ ට්‍රිප් එකක් යනවා කිව්වා. මටත් දෙන්න කිව්වා. මම බෑ කිව්වා.
ඒ මොකද චුට්ටි මොකටද බෑ කිව්වේ ඔයා හා කියන්න එපා සීයා තාත්තට බෙහෙත් ගන්නත් එපා. අනික ලොකු අයියට මේ දවස්වල සල්ලිත් නෑනේ. මං ඒ හින්දා එහෙම කිව්වේ. චුට්ටි එහෙම කියලා ඔයා ට්‍රිප් එක යන්න නැති ඉන්න එක හරි නෑනේ මං ටීචර්ට කතා කරන්න ඔයා මේ ට්‍රිප් එක යන්න අප්පච්චි හෙට බෙහෙත් ගන්න යන්නත් තියෙනවා දෙන්න නැගිටින්න පුතා කොහේ යන්නද ලැහැත්ති වෙන්නේ? ආරච්චි මහත්තයා කිව්වා දරවගයක් තියෙනවා පල්ලා දෙන්න එන්න කියලා. කීයක් හරි වැඩිපුර හම්බ වෙනවනේ අප්පච්චි. ටිකට් විකුණට පොඩි ගානක්නේ අප්පච්චි හම්බ වෙන්නේ. පුතා තෝම කරන්න පුළුවන්නේ. පාරවල් ගානේ ටිකට් විකුණලා, ගෙවල් ගානේ දර පාරලා. ඔය වැඩේ කවදා වෙනකම් කරන්න තමයි පුතේ. ඔය තියෙන දෙයක් හදාගෙන කාලා බීලා අපි පාඩුවේ ජීවත් වෙමු පුතේ වෙනදා වගේම. ලොකු අයියේ සීයා තාත්තත් හිටියනම් නේද හොඳ? දුක් විඳින කාලේ සීයා තාත්තා අපිත් එක්ක හිටියා. සැප විඳින්න තියෙන කාලේ සීයා අපි අතරේ නැහැ. සීයාගේ වෙලාව චුට්ටි